ආයිබෝවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය කියන්නේ හරිම සංකීර්ණ මාතෘකාවක්නේ. ඉතින් අපි අද මේ විස්තරාත්මක පැහැදිලි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ 2024-2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඒ කියන්නේ UGC එකෙන් නිකුත් කරලා තියෙන අත්පොත පදනම් කරගෙන ජෛව විද්‍යා අංශය සෙසුන්ට තියෙන අවස්ථාව මොනවද කියලා හරියටම දැනගන්න එකයි. බයෝ කරපු ගමන් අපේ මූලිකම හීනේ වෙන්නේ වෛද්‍ය පීඨයට යන එකනේ. හැබැයි අපි අහගන්න ඕන වැදගත්ම ප්‍රශ්න තමයි මේක විතරද තියෙන එකම පාර. ඇත්තම කිව්වොත් කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI තාක්ෂණයත් එක්ක දැන් වෛද්‍ය වෘත්තිය පවා ලොකු වෙනසකට ලක් වෙමින් පවතිනවා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව වුණත් දැන් 100%ක්ම AI වලින් ආරක්ෂිත නැහැ. ඉතින් සාම්ප්‍රදායික වෛද්‍ය උපාධියටම කොටු නොවි ඕනෑම උපාධියක් තෝරගෙන මේ AI ලෝකයට ගැලපෙන කුසලතා හදාගන්න එක තමයි දැන් වැදගත්ම දේ. මේ තියෙන්නේ අපේ මූලාශ්‍රය. ඒ කියන්නේ 2024-2025 නිල UGC ශිෂ්‍ය අත්පොත. අපි මේ පැහැදිලි කිරීමේදී කතා කරන හැම කරුණක්ම හැම දත්තයක්ම අරගෙන තියෙන්නේ කෙලින්ම මේ අත්පොතෙන්. ඒ නිසා අනුමාන කිරීම මුකුත්ම මෙතන නැහැ. තියෙන්නේ නිල නීති රීති විතරමයි. හරි අපි බලමු අද පෙළගැස්ම කොහොමද කියලා. වෛද්‍ය උපාධියෙන් ඔබට තියෙන දේවල් ප්‍රවේශ නීති රීති, සමසෞඛ්‍ය විද්‍යා, ව්‍යවහාරික විද්‍යා සහ කෘෂිකර්ම මාර්ග වෙනත් අංශවල තියෙන අනපේක්ෂිත උපාධි සහ යුනිකේට කියන මාතෘකාව යටතේ තමයි අපි මේ කරුණු ටික පියවරෙන් පියවර කතා කරන්නේ. පළමු කොටස වෛද්‍ය උපාධියෙන් ඔබට ප්‍රවේශයේ යථාර්ථය සහ විකල්ප රැසක්. අප දන්නවා 2024-2025 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යාවට යෝජිත බඳවා ගැනීම සංඛ්‍යාව 2095ක් විතරයි. එතකොට එතනින් එහාට මොකද වෙන්නේ? මේ ඉලක්කම දැක්කම පුදුම හිතෙනවා නේද? 261යි. ඔව්, රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ සම්පූර්ණ පාඨමාලා 261ක් තියෙනවා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි මෙඩිකල් ෆැකල්ටියන්ට බැරි වුණා කියලා හීන අත්තරින්න ඕනේ නෑ කියන එක. මොකද අනාගතයේ ජය ගන්න පුළුවන් තවත් වටිනා විකල්ප විශාල ප්‍රමාණයක් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙම තියෙනවා. දෙවන කොටස ප්‍රවේශ නීති රීති අවබෝධ කර ගැනීම. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තියෙන දැඩි අවශ්‍යතා මොනවද කියලා අපි දැන් බලමු. අර කලින් කිව්ව පාඨමාලා 261කින් එකකට හරි යන්න නම් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මූලික නීති ටිකක් තියෙනවා. යුනිවර්සිටි යන්න ඉන්නකොට අපිට නිතරම ඇහෙන වචනයක් නෙමෙයි SAT-ස්කෝ එහෙමත් නැත්නම් SAT අගය කියන්නේ. හැබැයි මතක තියාගන්න මේක නිකම් ලකුණු ගාණක් නෙවෙයි. මේක ගණනය කරන්නේ ඒ වසරේ විභාගය කරපු ළමයි ඔක්කොම ගත්ත ප්‍රතිඵල, විෂයන් වලට තියෙන ඉල්ලුම සහ විශ්වවිද්‍යාලවල තියෙන පුරප්පාඩු ගාණ කියන ඔක්කොම සාධක සලකලා බලලයි. ඒක හරියට ලොකු සමීකරණයක් වගේ. කඩයිම් ලකුණු තීරණය වෙන්නේත් මේ අගය මතම තමයි. මේක නම් අතිශයින්ම වැදගත් කාරණයක්. ඔයාලට උසස් පෙළ විෂයන් 3ට කොච්චර ඉහළ Z-ස්කෝර් එකක් තිබුණත් වැඩක් නැහැ මේ සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන්. ඒ කියන්නේ common general paper එකකින් අවම වශයෙන් 30%ක් අරගෙන නැත්තම්. ඒ 30% නැත්තම් විශ්වවිද්‍යාල ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙනවා. ඒට අත්පොතේ ඊටාම පැහැදිලිව තියෙන දැඩි නීතියක්. බැරි වෙලාවත් ඒ ලකුණු මට්ටම නැත්තම් අනිවාර්යෙන්ම ඊළඟ අවුරුද්දේ ඒ පේපර් එක විතරක් හරි කරලා ඒ 30%ක් ගන්නම ඕනේ. තුන් වෙන කොටස සමසෞඛ්‍ය විද්‍යා විකල්ප ගවේෂණය. වෛද්‍ය ක්ෂේත්‍රයේ අතිශය වැදගත් භූමිකාවන් මොනවද කියලා අපි දැන් බලමු. නීති රීති ගැන කතා කළාට පස්සේ අපි ආයෙත් පාඨමාලා පැත්තට හැරුණොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේම රැඳෙන්න කැමති අයට තියෙන හොඳම විකල්පය තමයි මේ සමසෞඛ්‍ය විද්‍යා කියන්නේ. මේවා ඇත්තදම සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටිය වගේ. හෙද විද්‍යාව, ඖෂධ වේදය, භෞත චිකිත්සාව, ඒ වගේම රෝග විනිශ්චය කරන්න අත්‍යවශ්‍ය වෙන වෛද්‍ය රසායනාගාර විද්‍යාව, විකිරණ වේදය, සෞඛ්‍ය ප්‍රවර්ධනය වගේ පාඨමාලා ගොඩක් මේ යටතට එනවා. විශේෂයෙන්ම අත්පොතේ දක්වලා තියෙනවා වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය ක්‍රෙඩිට්ස් 120කින් යුක්ත ඉතාමත් විධිමත් ලෝකෙ පුරාම පිළිගත් විෂය නිර්දේශයක් තියෙන එකක් කියලා. හතරවෙනි කොටසේ ව්‍යවහාරික විද්‍යා සහ කෘෂිකර්ම මාර්ග. පරිසරය සහ අනාගතය සඳහා නවෝත්පාදන. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පොඩ්ඩක් එළියට ආවොත් බයෝ කරපු සිසුන්ට විවෘත වෙලා තියෙන තවත් දෙවන්ත පරාසයක් තමයි මේ ව්‍යවහාරික විද්‍යාව සහ කෘෂිකර්මාන්තරය කියන්නේ. ඔයාලා දන්නවා හරිත තාක්ෂණය, පරිසර සංරක්ෂණය, ජලජ සම්පත් කළමනාකරණය වගේ දේවල් වලට අද ලෝකයේ තියෙන පුදුම ඉල්ලුමක්. මේවා නිකම් සාම්ප්‍රදායික උපාධි නෙවෙයි. නූතන ලෝකේ පාරිසරික ප්‍රශ්න විද්‍යාත්මක අභියෝග ජය ගන්න හදපු අනාගතවාදී පාඨමාලා. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන අනාගතයකට මේවා ඇත්තටම සුපිරිම තේරීම්. පස්වන කොටස වෙනත් අංශවල අනපේක්ෂිත උපාධි.
ජෛව විද්‍යා සිසුන් සඳහා ඇති සුවිශේෂී විකල්ප. දැන් අපි එන්නේ මේ පැහැදිලි කිරීමේ තියෙන රසවත්ම ඒ වගේම ගොඩක් අය හරියටම දන්නේ නැති කොටසට. බයෝ කරා කියලා අනිවාර්යෙන්ම ලැබ් එකකට හරි ස්පිරිතාලයකට හරි කොටු වෙන්න ඕනේ නෑ කියන එක මේකෙන් වලට තේරෙයි. නීති පොතේ ඒකල මෙත් පොතේ තියෙන විදියද බයෝ සිසුන්ට නීතිය ගෘහ නිර්මාණ ශිල්පය ෆැෂන් ඩිසයින් ඒ වගේම අපි අර කලින් කතා කරපු අනාගත AI ලෝකයට කෙලින්ම සම්බන්ධ වෙන තොරතුරු තාක්ෂණය කියන්නේ IT වගේ සම්පූර්ණයෙන්ම වෙනස් ෆීල්ඩ් වල උපාධි වලට ඇප්ලයි කරන්න පුළුවන්. හිතුවද එහෙම පුළුවන් කියලා? මේව තමයි නියමම වයිල්ඩ් කාඩ් ඔප්ෂන්ස් කියන්නේ. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන වෙනසක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව වගේ දේවල් අයිති වෙන්නේ නිශ්චිත විද්‍යා උපාධි කොටට. ඒ කියන්නේ ඒවට අනිවාර්යයෙන්ම රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විෂයන් කරලම තියෙන්න ඕනේ. හැබැයි මැනේජ්මන්ට් එහෙම නැත්නම් කළමනාකරණයේ IT වගේ විවෘතාංශයේ උපාධි වලට එහෙම දැඩි විශේෂ සීමාවක් නැහැ. ඉතින් මේ හරහා තමන්ගේ අනාගත ගමම්මග පුළුල් කරගන්න ඕනෑම කෙනෙකුට ලොකු නිදහසක් ලැබෙනවා. 6 වන කොටස යුනිකෝඩ් එහෙවත් නැත්නම් යුනිකෝඩ්ස් නිවැරදිව භාවිතය මනවානුපිළිවෙල සැකසීමේ උපාය මාර්ග. Tamanට හරියටම පාඨමාලා ටික තෝරගත්තට පස්සේන අතිශය තීරණාත්මක පියවර තමයි අයදුම් ගන්න එක. ඔන්ලයින් ඇප්ලයි කරද්දී සාර්ථක වෙන්න තියෙන ලොකුම රහස තමයි Tamanගේ මනපානුපිළිවෙල ඊටම උපාය මාර්ගයකව හදාගන්න එක. අපි ඔන්ලයින් පද්ධතිය හරහා අයදුම් කරද්දී පාඨමාලාවේ නම ටයිප් කරන්නේ නැහනේ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ මේ යුනිකේත කියන ඒවා. මේක හරියට විශේෂ හැඳුනුම් අංකයක් වගේ. හැම විශ්වවිද්‍යාලයකම තියෙන හැම පාඨමාලාවකටම විශේෂිත කේතයක් මේ අත්පොතේ දීලා තියෙනවා. මේ කේත ටික හරියටම අඳුරගෙන තමන්ගේ කැමැත්ත අනුපිළිවෙලට ඒක පෙළගස්වන එක කොච්චර වැදගත්ද කිව්වොත් ඒකෙන් තමයි ඔයාලගේ අනාගතයම තීරණය වෙන්නේ. මේක ගොඩක් අය පටලවා ගන්න හැබැයි අතිශයින්ම වැදගත් නීතියක්. අත්පොතේ තියෙන පුරප්පාඩු පිරවීමේ නීතියට අනුව හිතන ඔයාලා තේරෙන්නේ ඔයාලගේ අටවෙඩි මනාපයට කියලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේකට ලියාපදිංචි වෙන්න ඕනේ. මට මේක එපා කියලා රෙජිස්ටර් නොබී හිටියොත් මොකද වෙන්නේ? පස්සේ කාලේ කොරාගේ පළවෙනි දෙවෙනි වගේ ඉහළ මනාපයන් වල පුරප්පාඩු ඇති වුණත් ඒවට උසස් වෙන්න තියෙන අවස්ථාව ඔයාට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා ලැබෙන දේ අත්නෑර ලියාපදිංචි වෙන්න එක තමයි හැම වෙලෙම ආරක්ෂිතම වැඩේ. ඉතින් මේ විශ්ලේෂණයේ පුරාවටම අපි දැක්කේ එකම එක අරමුණක හිර වෙලා ඉන්නවට වඩා අනාගතේ ගොඩනගා ගන්න අපිට කොච්චර ලොකු අවකාශයක් තියනවාද කියන එකයි. අපි මුලින් කතා කළා වගේම කෘත්‍රිම බුද්ධිය රජ කරන හෙට ලෝකයේදී වැදගත් වෙන්නේ ඔයාගේ උපාධියේ නම නෙවෙයි, ඒකෙන් ඔයා ගොඩනගා ගන්නා නවීන තාක්ෂණික සහ ප්‍රායෝගික කුසලතාවෙන් මොනවද කියන එකයි. ඉතින් ජෛව විද්‍යා සිසුවෙකුගේ අනාගතේ තීරණය කරන්නේ කුමන මාර්ගයද? ඒක තීරණය වෙන්නේ මේ වෙනස් වන ලෝකෙට ගැලපෙන විදිහට ඔයාලා ගන්න තීරණය මතයි. අත්පොත හොඳින් කියවලා හරිම පාර තෝරගන්න කියලා මතක් කරන ගමන් අපි ආදට සමු ගන්නවා. ජය වේවා.